මුස්ලිම් ජනතාව ඔබතුමාත් ශ්‍රී ලාංකිකයෙක් තමයි. නමුත් ඔබතුමා ඉපදෙන්නේ මුස්ලිම්වරයෙක් විදියට. ඔබතුමා ඇතුළු මුස්ලිම් ජනතාව සහ මුලින්ම ත්‍රස්තවාදීන් බවට පත් වුණා මේ රටේ. වේල් එකක් දාගෙන යන්න බැරි ඉෆ්තාර එකක් කරන්න බැරි මට්ටමට පත් කළා. එතකොට ක්‍රිස්තියානි ජනතාවට වෙච්ච හානිය අපි කවුරුත් දන්නවා. ඒ නිසා මේ රටේ පාස්කු ප්‍රහාරය කියන එක අපි ඇති වෙන්න මෙතන කියලා තියෙනවා. ඒක ජාතිය හෘද සාක්ෂියේ සිදුරා. ඒ නිසා මේ ඇත්ත මිනිමරුවව සැලසුම් කරපු සලේ ජනාධිපති වෙන්නේ නැහැ. ඒක කවුරුත් දන්නවා. සලේ බෝම්බ පිපුරුවත් මහමොලකරු කියන වචනේ මම දන්නේ නැහැ කොච්චර ඇත්තද කියලා. ඔහු ජනාධිපති අපේක්ෂකෙක් තියා මං හිතන්නේ ඡන්දයටවත් වෙන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා මෙතන මේ පාර්ලිමේන්තුවේම හිටපු හමුදාපතිතුමා මේ සාක්ෂියෙන්න කලින් එතුමා ජෙනරල් ෆොන්සේකා මෙතන කියලා තියෙනවා මේකට පැහැදිලිවම මේ පුද්ගලයන් සම්බන්ධයි කියලා. ඒ නිසා අපි කියන්න කැමති මෙතන ගරු කතානායකතුමනි මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අද මුළු මහත් රටක යුක්තියට සාධාරණ සහ පැහැදිලිවම අධිකරණය නැගිට ගැසීම. Honorable member, please don't disturb. The debate is going on. He doesn't wish to be disturbed, isn't it? Yeah. You can bring it up, raise it up later, honorable member. ඒක නිසා අපි කියන්න කැමති මෙතන පැහැදිලි ප්‍රශ්නයක් තිබෙනවා. මේ ඉන්නේ ඝාතකයෝ ඔත්තු බලපු කට්ටිය තමයි වැඩිපුර. අද මේ මිනිමරුම වෙනුවෙන් පෙනී සිටමින් විශාල මතයක් ගොඩනගයි. අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින මම දුටුවා කාදිනතුමා වෙනුවෙන් යම්කිසි ප්‍රකාශයක් කරනවා සිරිල් ගාමිණී පියතුමා. මම කියන්නේ මේක ශ්‍රී ලංකාවටම ලැජ්ජාවක්. ශ්‍රී ලංකාවටම ලැජ්ජාවක් මේ මිනිමරුව සැලසුම් කරපු කට්ටිය කරුණු ඔප්පු වෙද්දී. අධිකරණය තුළ කරුණු ඔප්පු වෙද්දී. සහ ගෝඨාභය රාජපක්ෂට පැහැදිලිවම honorable member, please don't disturb. I'll get your time after මේ this. travel ban එනකොට අපි දැනගන්න කැමති එතකන් ලෙඩ වෙච්ච නැති මේ පුද්ගලයාව එකපාර ලෙඩ වෙන්න පටන් ගත්තා. දැන් අද ඇමතුමා කිව්වා මම හිතන්නේ සම්පූර්ණයෙන්ම එතුමාට හෙල්ත් ක්ලිනික් එකක් තියෙන්නේ සලේට. මම හිතන්නේ ස්පෙෂලිස්ට්ලා විතරක් 6ක්ද 7ක්ද මුණ ගැස්සලා තියෙනවා මේ කෙටි කාලෙට. ඒ නිසා අපි කියන්න කැමති ඔහොම නෙමෙයි මේ රටේ අපි දේශපාලන අභියෝගයක් බාර අරගෙන තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමා මෙතෙන්ට ආවේ. ඒ නිසා අපි රාජපක්ෂ අල්ලස් කුමසර ගෙනිච්චොත් ගිනි තියා ගන්නවා කිව්වා. ගිනි කූරක්වත් ගැහුවේ නැහැ. රාජපක්ෂ ගෙනෙව්වා මහින්ද රාජපක්ෂව අල්ලස් කුමසමට. රනිල් වික්‍රමසිංහ ගියා. මේගොල්ලොත් පැනගෙන ගියා. රනිල් වික්‍රමසිංහ ගත්තම. Honorable member, please, I'll give you your time, උඩින් please. ඉන්නවා කියලා හිතාගෙන. එහෙම එකක් නැහැ. අපි මේ රටේ මේ හොර ප්‍රභූතන්ත්‍රයක් හදාගෙන තිබෙනවා නීතියට உடிங். கொழும்பு நகரின் மிகச்சிறந்த முகவரிகளில் ஒரு புதிய வாழ்க்கை முறையின் அடையாளம் உருவாகிறது. ப்ளூ ஓஷன் குரூப் சிறந்த இடத்தேர்வு, காலத்தை வெல்லும் நவீன வடிவமைப்பு மற்றும் உயர்தர கட்டுமானத்தின் நம்பகமான பெயர். நகரத்தின் துடிப்பும் கடற்கரையின் அமைதியும் ஒன்றாக சங்கமிக்கும் இடங்களில் சீரான வாழ்க்கைக்கும் சிறந்த முதலீட்டிற்கும் வடிவமைக்கப்பட்ட குடியிருப்புகள். ப்ளூ ஓஷன் குரூப் உயர்ந்த வாழ்க்கையின் உறுதியான முகவரி.